පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා නුඹ ගිනින්වත් නොදකින නුඹ ගිනින්වත් නොදකින පහුගිය දවස්වල මම පොඩි ගැටලුවකට මුහුණ පෑව පුතේ මේ එක පැත්තකින් ඔයා හින්දා කියලා කියන්න පුළුවන්. මොකද අපි සිරසත් එක්ක කිට්ටුවෙන් වැඩ කරන හින්දා සමහරක් වෙලාවට සමහර අය කියන්න ගත්ත මේ දුමාල්ට කියන්න පුළුවන් එක ආකාරයේ ගීත විතරයිනේ. ඔය වගේ කතාවක්. නමුත් මං හිතන්නේ ගිය පාර මාෂා ගීතයත් එක්ක හොඳ උත්තරයක් ඔබ දුන්නා. ඒ වගේම අද තෝරාගත්ත ගීත දෙකේ ඔබට පෙරදිග සහ අපරදිග ඌරුවට කොයිතරම් හොඳට අපූර්වට ගීත ගායනා කරන්න පුළුවන්ද කියන එක ඔබ අද අවද නෙමෙයි මේ ටික දවසේම ඔප්පු කළා. මම ඒ ගැන ඇත්තටම ගොඩාක් සතුටු වෙනවා. මොකද ඒ සම්බන්ධව වාද විවාද මම කළා තියෙන නිසා. පොඩි කරුණක් තුන් දෙනා සම්බන්ධයෙන්ම කියන්න කැමතියි. අද දවසේ දැකපු තුන් දෙනාම
නිතර S2 පියාගෙන ඉන්න ගතියක් තියෙනවා මං හිතන්නේ අද මේ තරඟයේ තියෙන ස්වභාවය නිසා වෙන්නේ නැති ගොඩක් කොන්සන්ට්‍රේට් කරන්න උත්සාහ කරන්න නැති පර්ෆෝමර් කෙනෙක්ගේ තියෙන තියුණු ආවිය තමයි S2 ඔය තුන්දෙනාම ලස්සන S තියෙන දරුවෝ ඒ නිසා ඒක භාවිතා කරන්න මොකද වේදිකාව උඩ ඉන්න කෙනාගේ ජනප්‍රියත්වය මත තමයි අපි ඉදිරියට යනවද නැද්ද කියලා තීරණය වෙන්නේ ඒ නිසා පර්ෆෝමින් ආටිස්ට් කෙනෙක් S2 අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනේ තුන්දෙනාටම කියන්නේ ජනප්‍රිය වෙන්න ලේසි පවත්වා ගන්න එක තමයි ගොඩක් අමාරු ඒ නිසා ඒ චූටි දෙයක් ඒක ගායනීට වඩා ඇත්තටම පර්ෆෝමින් පැත්ත මොකද අපි පුංචි කාලේ අපි ආදරය කරේ පෙම්බැන්දේ ගුවන් විදුලිය ඇහිච්ච හඬවල රූප දැක්කනම් සමහර ඒ පෙම්බැන්ද ගායකින්ට අපි පෙම්බඳින්නේ නැහැ එදා ටීවී එක තිබ්බනම් මම නංගන් කියන්නේ නමුත් අද එහෙම නෙමෙයි ඕගලන්ව රූපවාහිනියෙන් නිතර දකින්න නිසා ඒ චූටි දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා අනිවාර්යයෙන්ම ජය ප්‍රාර්ථනා කරනවා රත්මලාන සිරස පරිශ්‍රයේ කෙරෙන අවසන් ඇගයුම මේක හරීම ප්‍රබල අවස්ථාවක් සියලුම තරඟකරුවන්ට දැන් මගේත් ඔබේත් වාරය දුමාල් කියන්නේ මෙතෙක් මා දුටු තරඟකරුවන් අතර සුවිශේෂී හැකියාවක් ගුණයක් දරන තරඟකරුවෙක් මන්ද ශාස්ත්‍රීය සම්භාව්‍ය සංගීතයේ අගය දැන් රටේ අඩුවේගෙන යන අවස්ථාවක ඉන්ද්‍රකීලයක් වගේ පැන නැගිච්ච තරඟකරුවෙක් හොඳ දැනුමක් සමග එතෙන් මේ වෙලාවේදී මම ප්‍රාර්ථනා කරන්නේ තරඟයටත් එහයින් දෙයක්. ඒ කියන්නේ මුළු සංගීත ක්ෂේත්‍රයම බබලවන්නට පුළුවන් කෙනෙක් ඔබ. ඔබේ කටහඬ මේ සියලුම ගෘහයන්ගේ කවුළු පියන්පත් හැරිලා සවන් වලට ගිහිල්ලා ඒ හදවත් ඒකාලෝක කරන්න කියලා මම ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා ජයත් සමග. අන්දක් ඔබ මේ ගීතේ ඔබට අපහසු කොටසක් ඔබ ඒ අතිමන්දු ස්වරය ඔබ ගායනා කරන උත්සාහ කරා ඒක අතරම උත්සාහය සාර්ථක වුණා ඒ තරම් ඔබ ඔබේ මේ සියුම් තැන් ගැන ඔබ සැලකිලිමත් වෙනවා ඉතින් මම අවංකවම මේ කනගාටු වුණා ඔබ මම ශානිකාට කිව්වා අපරාජිතව එන්න තිබිච්ච ගමනක් ඔබට තිබුණා මම අවංකව කනගාටු වුණා මොකද ඔබ වැනි ගායකෙක් ඔබ වැනි දක්ෂ ගායකෙක් සහ මේ සියුම් දේවල් ගැන හිතන සහ ශාස්ත්‍රීය පසුබිමක් තියෙන ගායකෙක් ඇත්තට මේ වගේ තත්ත්වයකටපත් වෙන්න වෙච්ච එක ගැන මම කනගාටු වෙනවා මම හිතනවා මෙතනින් එහාට එහෙම වෙන්න අවශ්‍ය නැති වෙයි මොකද හේතුව බුද්ධිමත් ජනතාවක් ඔබත් එක්ක ඉන්නවා ජයපතනවා මෙතෙක් කල සිරස බිහි කරපු ගායිකාවෝ කවදාවත් ඔවුන්ව කොයි තැනකදීවත් වටන්න දෙන්නේ නැති තැනක් තමයි සිරස කියන්නේ. ඒ වගේම තමයි දුමාල් ගැන කතා කරොත් දුමාල් කියන්නේත් ඔබගේ හැකියාවත් එක්ක මගේ දැනුමත් අනුව කවදාවත් වැටෙන්නේ නැති ගමනක් යනවා කියන එක මට සහතිකයි. අදටත් මේ තරඟයේ පටන් ගැනීමේ සිටම අද දක්වාම එක දිගටම වාගේ දක්ෂතාවය එක වගේම තියාගෙන ආවා. අවසන් දවසේදීත් මම වාගේ දක්ෂතාවය ඒ වගේම දැක ගන්නට ආසාවෙන් ඉන්නවා. හොඳ තරඟයක් දෙන්න අවසානයේදී මට විශ්වාසයක් තියෙනවා ඔයා තේරෙන තරඟකරුවෙක් කියලා. සුබ පතනවා. දැන් එන ප්‍රතිචාරවත් එක්ක බලනකොට දැන් සුපර්ස්ටාර්ටත් එහා යන්න තරම් ඔබට හොඳ ආශිර්වාදාත්මක ඒ කියන්නේ හොඳ දේවල් අහන්න ලැබෙනවා. ඉතින් මම අහනවා දැන් මෙහෙම අපි හිතමු දැන් ඔබ දැන් කොහොමත් ජනප්‍රියයි. ඔබට අවස්ථාවකදී එක දර්ශනයකට සංගීත සංදර්ශනයකට යන්න වෙනවා විශාල වේදිකාවක්.
ඔබ ඉතා ඉක්මනින් යා යුතුයි. මේ පැත්තෙන් තරමක කොළු ගැටෙක් ඔටෝග්‍රාෆයක් අල්ලන් ඉන්නවා. අනිත් පැත්තේ ඉන්නවා නාම්බර වයසේ යුවතියක් මල් පොකුරක් අරගෙන. ඔබට එකයි කරන්න පුළුවන්. මොකක්ද කරන්නේ ඉස්සෙල්ලා? ඒ දෙන්නගේ වයස කොහොමද දන්නේ නැද? අපි කොළු ගැටෙක් සහ නාම්බර වයසේ යුවතියක්. යෝතික එක සංකරලා යනවා. යුවතිය මල් පොකුර. යුවතිය අරන් ගිහලා අත්සන් කරගන්න පුළුවන් ඊට පස්සේ.